කොහොමද ඉතින් ඔයාලට Cook with Amma YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් රස, ඒ වගේම ගුණ අබකොළ දෙහියඹුලා. අනිවාර්යයෙන්ම හදලා බලන්න මේක ගොඩාක් රසයි. ඉතින් මේක හදන්න දන්න ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් නොදන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් උයන්න දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ අම්මා උයනකොට ගන්න වීඩියෝස් මම අරගෙන තියාගෙන හිටියා. හැබැයි ඉතින් ෆෝන් එකේ තියාගෙන ඉන්න බෑනේ මෙමරි ෆුල් වෙනවනේ. ඉතින් ඊට පස්සේ මම හිතුවේ මේ විදිහට YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් YouTube එකට අප්ලෝඩ් කරාම මටත් කවදාද දවසක බලන්න පුළුවන්. හැබැයි නොදන්න කෙනෙක්ට උයන්න දන්නේ නැති කෙනෙක්ට අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ඉතින් මේ වීඩියෝස් බලලා අදහසක් අරගෙන ඒගොල්ලන්ටත් උයන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි වීඩියෝ එක. මම මේ විදිහට කතා කරන ගමන් ඕගොල්ලන්ට උයන්න කියලා දෙන. ඉතින් ඒක මටත් හිතුණ හොඳයි කියලා. ඒකට මටත් මතක හිටිනවනේ. ඉතින් ඔයාලට දකින්න ඇති මෙතන ගත්ත අර මිරිස් ඕගොල්ලොන්ට තියෙනවා නම් ගන්න පුළුවන්. නැත්නම් අමු මිරිස් විතරක් දාන්න උන පුළුවන් ගැටලුවක් නැහැ. රතු ලුණු වලට වඩා රතු ලුණු තමයි ගොඩක් ඉතින් රස. ඒක ඉතින් ඔයගොල්ලෝ කැමති විදියට. රතු ලුණු දානවා නම් එහෙමයි, රතු ලුණු දානවා නම් එහෙමයි. හැබැයි ඉතින් රතු ලුණු තමයි ගොඩක්ම මේකට ගොඩක්ම රස දානවා නම්. ඊට පස්සේ සාමාන්‍ය දෙහි ඇඹුලකට ඕන කරන දේවල් තමයි ඉතින් දාන්නේ. මෙතන ලුණු දැම්මා, දෙහි දැම්මා. ඉතින් ඕගොල්ලෝ සමහරවිට ගම්මිරිස් දාන්න පුළුවන්, උඹලකට දාලා හදන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදියක්. කොළ ටිකක් දාලා මේක හොඳට පොඩි කරන්න ඕනේ. පොඩි කරාට පස්සේ අබකොළ ටික දානකොට අබකොළ ටික පොඩි වෙන්න දෙන්න එපා. ඒක පොඩි වෙන්නේ නැති වෙන්න තමයි අපි අනන්න ඕනේ. ඉතින් මේ අබකොළ තිබ්බ පැලයකින් අපි මුලින්ම මේ කොළ කපා ගත්තේ. ඒ පැලේ අපි හිතලා හදාගත්ත පැලයක් නෙමෙයි. කිබ්බේ පැලෙවිච්ච පැලයක්. මොකද අර මේ තුන පහ හදන වෙලාවට මගේ අම්මා අර මේ තියෙන අර ඒව හොදලා වතුර විසික් කරනකොට මේ විසික් කරද්දී ඉබේ හැදිච්ච පැලයක්. ඉතින් ඕගොල්ලොත් ඒ වගේ දේවල් තුන පහ ගෙදර හදනවා නම් ඒ වගේ දේවල් හොදලා විසික් කරනකොට ඒ වගේ පැලවෙන්න පුළුවන් තැනකට ඕගොල්ලෝ විසික් කරන්න. එතකොට ඔයාලටත් මේ වගේ ඉබේ පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක හදන දන්න කෙනෙක් ඉන්නවා නම් ඊට වඩා වෙනස් විදියකට ඕගොල්ලෝ හදනවා නම් ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේ මේක වීඩියෝ එක බලලා හදපු කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.